Hey, hey. How is my final look? 29 and I find myself wondering what did happen to the last 10. I ran away with my life, fast forward, never turn back again. It's kind of funny that the more we pass time, the more we need to set them rewind. And 19 was the year I had to leave you, but now I'm seeing all the signs. Is this really happening? I can't believe it's true. Hello travelers. ඔන්න ඉතින් මම ඔයාලට අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. සුපුරුදු පරිදි මගේ ගමන ආරම්භ කළේ ඔන්න දෝහා ඉඳලා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් හමාර් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. ඉතින් මම දැන් මේ ෆ්ලයිට් එකට ආවා. මම දැන් යන්නේ වියට්නාම් වල තියෙන හනොයි වලට. ඉතින් මම ෆ්ලයිට් එකේ තමයි ඉන්නේ. බලන්නකෝ අඳුරන කෙනෙක්ද කියලා. අනේ එයාත් පුංචි ට්‍රැවලර් කෙනෙක්. හරිම ෂෝක්, හරිම කියුට්. එයා කිසිම වදයක් දුන්නේ නැහැ. බලන්නකෝ එයා මං එයාව වීඩියෝ කරනවා. එයා දැකලා කැමරාව දිහා බලාගෙන ඉන්නවා. ඔන්න මම පැය 7කට පස්සේ හනොයි බා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. වියට්නාම් වලට ඇවිල්ලා ඉන්නේ. වියට්නාම් වල හනොයි වලට තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනින් මම ආපහු ඩොමස්ටික් ෆ්ලයිට් එකක් අරගෙන දනම් වලට යනවා. මොකද ෆස්ට් ඩේ and second day මම එහෙට තමයි ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නේ. මගේ හොටෙල්ස් ඔක්කොම එහෙ තමයි arrange කරලා තියෙන්නේ. ඒ නිසා වියට්නාම් වලට ඇවිල්ලා හනොයි වලින් ඇවිල්ලා හනොයි වලින් දැන් අනිත් ෆ්ලයිට් එක අරගෙන දානංගට යනවා. දැන් මම ඉන්නේ හනොයි වල වෙනම එයාපෝට් එක. ඒ කියන්නේ ආපු එයාපෝට් එක නෙමෙයි, ඒ තියෙන වෙනම එයාපෝට් එකක්. මෙතන ඉඳලා තමයි ඩොමස්ටික් ෆ්ලයිට් යන්නේ. මෙතන තමයි දැන් මම පැයකින් විතර තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. එහෙනම් ගණන් වලදී හම්බ වෙනවා. ඉතින් මම මේ ටුවර් එක ප්ලෑන් කරපු විදිහට මට හනොයි වල ඉඳලා ඩොමස්ටික් ෆ්ලයිට් එකක් ගන්න වුණා ඩානං වලට යන්න. මොකද මගේ ටුවර් එක මම ස්ටාර්ට් කරන්නේ ඩානං වල ඉඳලා. මේකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තමයි. පැයක වගේ කාලයක් යනවා හනොයි ඉඳලා ඩානං වලට යන්න.
ඉතින් මට දානං වලට ලෑන් කරන්න පැයයි විනාඩි 20ක් වගේ ගියා. ඒ වන විටත් මාව පික් කරන්න ඩ්‍රයිවර් ඇවිත් හිටියේ. ඉතින් මම දැන් හොටෙල් එකට ඇවිත් ඉන්නේ. ටිකක් ටයර්ඩ් නිසා මම හිතුවා දැන් එළියට යන්නේ නැතුව රෙස්ට් කරලා හෙට උදෙන්ම ගමන පටන් ගන්න. ඉතින් මේ රූම් එකේ තමයි මගේ පළවෙනි දවස මම ගත කරන්නේ. මට ඉතින් කොහේ හරි ආවම එක තැනකම ඉඳලා පුරුදු නෑ. එහෙනම් අපි හෙට උදේට ආයෙත් හම්බ වෙමු. Good morning everyone. ඔන්න ඉතින් මම මගේ දානං ටුවර් එකට රෙඩි වෙන ගමන්. ඊට කලින් මට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න ඕනේ. අපි එතනදී හම්බ වෙමු එහෙනම්. Hello guys. ඔන්න දැන් තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ. ඊයේ පොඩ්ඩක් ලේට් වුණා එන්න. මොකද හනාවේ ඉඳලා දානං වලට තමයි මට එන්න උනේ. ඊට පස්සේ දැන් ආවිල්ලා ඩ්‍රයිවර් එතනින් පික් කරලා ඉවරලා හොටෙල් එකට දැම්මා. දාලා ටයර්ඩ් හින්දා එහෙනම් මම ඉස්සරහට දාලා මම නිදාගත්තා. ඊට පස්සේ මේ හැරලා ඊ අපේ ඩ්‍රයිවර් දාලා තියෙන මැසේජ් එක අද 7:30 කියලා ඇස්ලා ඉන්න කියලා. ඇවිල්ලා මෙතන පික් කරනවා කියලා. දැන් මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලොබි එකට වෙලා හිටිය ඩ්‍රයිවර් එනකම්. Okay, hello everyone. And where are you from? Australia, kangaroo, right? Yeah. Kangaroo, yes, kangaroo, yes. How about you? Where are you from? England. Okay, UK. Welcome. How are you? How are you? Okay, Sam. Okay. How are you? Sri Lanka. Sri Lanka. Okay, welcome over there.
කේබල් කාර් රයිඩ් එක එනකොට නම් මට දැනුනේ මම ලංකාවට ඇවිත් වගේ ෆීලින් එකක්. හරියට ඇල්ල නුවරඑළිය පැත්තේ යනවා වගේ. ඉතින් ඊට පස්සේ අපි ට්‍රේන් රයිඩ් එකක් ගියා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ ගයිස්, මම පොඩි කාලේ ඉඳලා ලංකාවේ හිටියත් මගේ මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම ට්‍රේන් එකක යන්නේ. ඒකටත් මට වියට්නාම් වලට එන්න වුණා. ජීවිතේ පළවෙනි වතාවට ට්‍රේන් එකක ගිය මට මේ එක්ස්පීරියන්ස් එක නම් මාරම දෙයක්. මම ගොඩාක් එන්ජොයි කරා. මෙතනට ආවම මෙහි මිනිසුන්ගේ තියෙන සංවර බව, හික්මීම හැම දෙයක්ම නිසාත් මේ අවට පරිසරයේ තියෙන නිස්කලංක බව නිසාත් හිතට මාරම සැනසීමක් දැනුනේ. ගමන ඇවිත් තිබුණ මහන්සිය එහෙම්මම නැති වෙලා ගියා. මට නම් මේ ටුවර් එක ආව දවසේ ඉඳලම යන හැම තැනකදීම මට මගේ පුංචි ලංකාව මතක් වෙනවා. අවුරුදු ගාණක් ලංකාවෙන් පිට ජීවත් වෙන මට මේ වගේ රටවල් වල ට්‍රැවල් කරද්දී මගේ ලස්සන ලංකාව මතක් වෙන වාර, ලංකාවේ ඉන්න තිබුණ නම් කියලා හිතෙන වාර අනන්තයි. වෙලාවකට දුකකුත් හිතෙනවා. ඉතින් අපි ට්‍රේන් එකේ කෙලින්ම ආවේ මේ බානා හිල්ස් මුදුනේ තියෙන ලින් උන් පාගොඩ ටෙම්පල් එකට. මම මේ ප්‍රොනවුන්ස් කරන විදිය වැරදි නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම වියට්නාම් වලට එන කෙනෙක් අනිවාර්යයෙන්ම ඇවිත් වන්දනාමාන කරන තැනක්ලු මේ ලින් උන් පාගොඩ කියන්නේ. පුංචි බඩගින්නක් ආව නිසා මම මෙතනින් මෙයාලගේ ෆේමස්ම ෆෑන් කේක් එකක් ගත්තා එතනින් කන්න. මේ ෆෑන් කේක් එකට උනේ වියට්නාම් සල්ලි වලින් නම් 15000ක් වගේ තමයි. ඉතින් 15000ක් කිව්වට ඔයාලා පුදුම වෙන්න එපා. ඒ වියට්නාම් සල්ලි වලින් තමයි 15000ක් උනේ. ඒක මාරම රසයි. බලන්නකො මෙයාලා හදන විදිය.
මම ඊළඟට ආවේ මම මේ ටුවර් එක එන්න ප්‍රධානම හේතුව වුණ මම පෙරම් පුරාගෙන ආසාවෙන් හිටපු ගෝල්ඩන් හෑන්ඩ් බ්‍රිජ් එක බලන්න. මේකත් මගේ ජීවිතේ තිබ්බ ලොකුම ආසාවක් ගයිස්. ඉතින් මම මෙතන ලස්සන ෆොටෝ ෂූට් එකකුත් කළා. ඔයාලට ඒක මගේ Glam Kicham Diaries Facebook page එකෙන් Instagram එකෙන් බලා ගන්න පුළුවන්. පස්සේ නැවතත් කේබල් කාර් එකෙන් Four Seasons හොටෙල් එකට ගියා අපේ ලන්ච් එක ගන්න. මේ තියෙන්නේ Four Seasons හොටෙල් එක. ඉතින් මෙතනට ආවහම එයාලගේ ට්‍රැඩිෂනල් ෆුඩ් වෙනමයි, චයිනීස් ෆුඩ් වෙනමයි, ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩාක් වැරයිටිස් තිබ්බා. ඉතින් මං ඔක්කොම වීඩියෝ එකක් අරගෙන කොතනින්ද කන්න පටන් ගන්න කියලා බැලුවේ. බලන්නකෝ තියෙන කෑම જાති. ඉතින් ලන්ච් එකත් අරගෙන ඊට පස්සේ අපි ගියා වැක්ස් මියුසියම් එක බලන්න. ඒකත් මං ගොඩාක් ආසාවෙන් එක්ස්පීරියන්ස් කරන්න හිටපු තැන. ඉතින් මට ගොඩාක් සෙලිබ්‍රිටිස්ලා මෙතනදී හම්බ වුණා. ඔයාලා දන්න අය කවුරු හරි මෙතන ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා දන්නවනේ මම කොහේ ගියත් මට ටුවර් එකටම හරියන්න යාළුවෙක් හම්බ වෙනවා කියලා. ඉතින් මට මේ පාර හම්බුණා ඕස්ට්‍රේලියන් කපල් එකක්. ඉතින් ඒ දෙන්න නම් මාරම ෆනි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ආවා බියර් ස්ටේෂන් එකකට. මොකද අපි තුන්දෙනාම ටිකක් ටයර්ඩ් වෙලා හිටියේ.
ඔය විදිහට තමයි අපේ එදා දවස දනං වල ගෙවුනේ. ඉතින් දැන් අපි යනවා අපේ හොටෙල් වලට. ගිහින් මම ආයෙමත් ට්‍රැවල් කරනවා සපා වලට. ඉතින් මේ vlog එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතෙනවා. එහෙනම් අපි ඊළඟ සපා vlog එකෙන් හම්බ වෙමු. මේ vlog එකට like එකක් දාන්න, comment කරන්න, ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. Catch you in the next vlog. Tata!